අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් මෙහෙම ඔයාලා YouTube වල විවිධ වීඩියෝස් දකිනවා, විවිධ දේවල් දකිනවා. ඉතින් ඔයාලා මේව දකින්නකොට ඔයාලට පේන ඇති ලස්සන thumbnails තියෙනවා. විවිධ ගොඩක් කට්ටිය ඉන්න ලස්සන කලර්ෆුල් thumbnails තියෙනවා. ඉතින් ඔයාලට හිතෙනවා ඇති ඔයාගේ YouTube channel එකට මේ වගේ ලස්සන thumbnail එකක් දාගන්න තිබ්බොත් පිස්සු වෙදෙයි නේද කියලා. ඉතින් ඒ වගේ කතාව හරියටම හරි. ඉතින් අන්න ඒ කතාව ඇත්ත කරන්න තමයි මම අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න, comment කරන්න. අලුත් දේවල් ඕන නම් අනිවාර්යෙන් comment කරලා තියන්න. මම අනිවාර්යෙන් ඔයාලට ඒ දේ ඔයාලට ලබා දෙනවා. ඉතින් මම මේ thumbnail create කරන එකට මම මේකට use කරන AI වර්ග දෙකක්. එකක් ඔයාලා දන්න ChatGPT, අනිකත් ඔයාලා දන්න එකත් ඔයාලා දන්න මේ Gemini. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම මගේ browser එක open කරගන්නවා. open කරලා මගේ account එකට යනවා. ඉතින් මම මගේ ChatGPT account එකට log වෙලා ඉන්නේ. auto එක මේ විදිහටම එනවා. ඉතින් දැන් මම මේකෙත් පාවිච්චි කරනවා අපිට ඕන universal ultimate superior prompt එකක් අනිවාර්යෙන් මේ text අනිවාර්යෙන් තියෙන්න ඕන. ඉතින් ඒකට ඔයාලා English normal දන්නේ නැත්නම් ChatGPT සිංහලත් දන්නවා හොඳට ඒ විදිහට පුළුවන්. ඉතින් මම English normal දන්න නිසා මම English වලින් මෙතන type කරනවා. හරි ඉතින් ඔන්න මගේ prompt එක මම දුන්නා. ඉතින් මම enter කරනවා. ඉතින් අපිට ChatGPT මේ විදිහට සුපිරි prompt එකක් generate කරනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේක copy කරගන්න. ඔයාලට මේ විදිහට optional දේවල් තිබුණොත් එහෙම ඔයාලා අනිවාර්යෙන් ඒක copy කරගන්න ඕනේ. මොකද ඒවයි තමයි thumbnail එකට අදාළ විවිධ දේවල් තියෙන්නේ. ඉතින් අපි මෙතන ඊළඟට යනවා අනිත් AI එකට Gemini AI. ඉතින් ශ්‍රී ලංකන් government එකෙන් දීලා තියෙන ශ්‍රී ලාංකික ජනයාට pro not limit නැතුව pro භාවිතා කරන්න පුළුවන් Gemini වල. ඉතින් එහෙනම් බනනත් ඒත් එකම පාවිච්චි කරයි අලුතෙන් අපෝ ටෙක්නොලොජි එක. ඉතින් එහෙනම් ඔයා copy කරගත්ත prompt එක මෙතන paste කරන්න. ඊට පස්සේ enter කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් පේනවා nano banana load වෙනවා. එක වෙලාවකින් අපිට බලා ගන්න පුළුවන් ලෝකෙ තියෙන සුපිරිම thumbnail එක. මම මේ වීඩියෝස් ශ්‍රී ලංකන් විදියටත් කරලා තව පිට රටවල යන මේ වීඩියෝ එක ඉංග්‍රීසි වලටත් කන්වර්ට් කරනවා. ඉතින් ඔයාලට පේනවා මේ විදියට ඇවිල්ලා තියෙන ලස්සන එක post track වගේ එකක්. ඉතින් අපිට ඕන thumbnail එක නිසා අපි මෙතෙන්ට අපිට දෙන්න ඕනේ ඉතින් අපිට මෙහෙම දුන්නාට පස්සේ අපිට මේක edit වෙලා එනවා. ඉතින් ඔයාලට මේ විදියට આવුත් එහෙම නැත්නම් එකපාරින් එන්නත් පුළුවන්. මම කලින් වීඩියෝ එකක් generate කරා. ඒක නම් සුපිරියටම ආවා. ඉතින් මේක බලන්න මේ වගේ වටන ගලපි. ඒ වගේ මේ විදියට AI faces images දාලා මේ විදියට එච්චර ලස්සනට හදා ගන්න වෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් මම AI එකටම දෙනවා මේක thumbnail එක හරියට තියෙන prompt එකක් කියලා. ඉතින් අපි මේ විදිහට දුන්නාට පස්සේ එයාලා අපේ දුන්න prompt එක optimize කරනවා ලස්සනටම. ඉතින් ටික වෙලාවක් බලාගෙන ඉමු. හරි අපේ වීඩියෝ එක ගාන්ට නෙමෙයි අපේ prompt එක ගාන්ට ඇවිල්ලා තිනවා. ඉතින් මම මේක pro කියන එක අයින් කරලා මෙතන තියෙන fast කියන එක උඩ
ක්ලික් කරන බලමු. තවත් එකක් ඇවිල්ලා තියෙනවා. thinking කියලා. අපි thinking උඩ ක්ලික් කරලා දාලා බලමු මොන වගේ වෙයිද කියලා. හරි ඉතින් ආයෙත් අපිට නැනෝ බලන්න ලෝඩ් වෙනවා දකින්න ලැබෙනවා. ටික වෙලාවකින් අපිට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම අපේ YouTube channel එකට අලුත් වෙන subscribe කරන්න comment කරන්න දැක්ක නේද සුපිරිටම ඒක ආවා. ඉතින් මේ වගේ thumbnail ඔයාලට ගෙදරදීම හදා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න මම හදපු තවත් thumbnail එකක් මම පෙන්නන්නම්. ඔන්න ඉතින් ටිකක් වෙලා ඉන්නකෝ. ඔන්න ඉතින් මම prompt tag generate කරගත්තා මටම කියලා. ඔන්න ඉතින් මම මේ විදියට pro නැවතත් දාලා මම ඔන්න මගේ prompt එක දීලා ඉන්ට ගන්නවා. අපිට පුළුවන් නේනෝ බලන්න එකකින් බලන්න මොන වගේ එකක් generate වෙයිද කියලා. ඉතින් මම මේක දැම්මේ AI video editing ගැන thumbnail එක generate වෙන්න කියලා. බලමු මොන විදියට එන්නේ කියලා. pro තමයි මම මේකට දාලා තියෙන. ඔයාලට ඕන fast thinking ඒ වගේ ඕනම AI එකක් මේකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි බලාගෙන ඉමු මොන වගේ දෙයක් වෙයිද කියලා. ඔයාලට ඉතින් පේනවනේ මේ විදිය සුපිරි thumbnail එක generate වුණා කියලා. ඉතින් මේ වගේ ගොඩාක් හොඳ වීඩියෝ බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ වගේ තවත් වීඩියෝ ගෙන්න ගන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. එහෙනම් තවත් වීඩියෝ පොඩකින් හමුවෙන බලාපොරොත්තු වෙන අද වයික්ලින්ස් YouTube channel එකෙන් අමතක කරන්න. ඉතින් ඔයාලට හොඳ YouTube බනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.